මේ පොතේ සුබ දවසක් ඔයාලට. ඔන්න ටීචර් වෙනදා වගේ අලුත් පාඩමක් ඔයාලගේ ගෙදරට අරන් ආවිලා තියෙනවා. ඉගැන්වීම සහ ඉගැන්වීමේ ක්‍රම ශිල්ප. ඒ කියන්නේ ටීචින් මෙතඩ් ගැන තමයි උගන්වන්නේ ඉන්නේ. ඒකෙන් අපි ප්‍රධාන කරුණු දෙකක් අද දවසේ විතරක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පොතේ. මොකද අපි කාල වේලාව තියෙන විදිහට. ඉතින් ඔයාලා දැන් පාඩමට සම්බන්ධ වෙන්න මාත් එක්ක අපි ටීචින් මෙතඩ් ගැන කතා කරමු. ඔයාලා දන්න විදිහට අපේ ප්‍රධාන ටීචින් මෙතඩ් එකක් තියෙනවා ට්‍රැඩිෂනල් මෙතඩ් එක. සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමය. ඒ යටතේ ප්‍රධාන ක්‍රමය තමයි ලෙක්චර් මෙතඩ් එක. එතකොට චොක් ඇන්ඩ් ටොක් මෙතඩ් එක, ඊළඟ ටෙක්ස්ට් බුක් මෙතඩ් එක. ලෙක්චර් මෙතඩ් එකේදී වෙන්නේ පුතේ සිද්ධාන්ත වශයෙන් තමයි ගුරුවරයා සහ සිසුන් අතර ඉගැන්වීම් රාමුවකට යන්නේ. මෙහිදී ගුරුවරයා සහ සිසුවා අතර යෝදායකත්වයක් ලැබෙන්නේ නැහැ. එතකොට විශාල හෝල් එකක තමයි ලෙක්චර් මෙතඩ් එක A level O level සිසුන්ට මේක උචිත වෙන්නේ. සහ ප්‍රාථමික දරුවන්ට චුටි බබාලට එයාලට කණ්ඩායම් සමූහයක් විදිහට ක්‍රියාකාරකම් පාදක කරගෙන තමයි ඉගැන්වීමේ රාමුවකට යොමු වෙන්නේ. ඒත් අපි ඊළඟ ක්‍රමය බලමු චොක් ඇන්ඩ් ටොක් මෙතඩ් එක පුතේ. චොක් ඇන්ඩ් ටොක් මෙතඩ් එකේදී ඉස්සර කළු ලෑල්ල භාවිතා කරේ. එතකොට හුණු කූර සහ කළු ලෑල්ල ආශ්‍රයෙන් ගුරුවරයා වාචිකව ඉදිරිපත් කිරීම තමයි මෙහිදී සිදු වෙන්නේ. එතකොට ටෙක්ස්ට් බුක් ආශ්‍රයෙන් ගත්තොත් පෙළ පොත් මාර්ගයෙන් එතකොට අපිට ගයිඩ්ලයින් එකක් තියෙනවා, ගුරු මාර්ගෝපදේශ අටලක් තියෙනවා. ඒ සිද්ධාන්ත වලට අනුගත වෙලා තමයි ගුරුවරු දරුවන්ට ඉගැන්වීම් රාමුවකට පිවිසෙන්නේ.